7:30 අපි උදේ හැරෙන්න තමයි පටන් ගන්නෙ. මොකද මම සාමාන්‍යයෙන් නැගිටිනකොට 9යි විතර යන්න. මුළු උදේම ගිහිල්ලා ඉවරයි ඊට පස්සේ. It's not easy. But let's make some coffee. Get the back of the hands with any excess ants. There we go. අපේ ගෙදරට අලුත්ම ඇඩිෂන් එක තමයි මේ ෆ්‍රිජ් එක. මේක අලුත් එකක් නෙමෙයි. මේක අපේ අම්මලා ගෙදර තිබ්බ එකක්. ඒගොල්ලෝ අපේ ගාව තිබ්බ චූරි ෆ්‍රිජ් එක ඒ කට්ටියට ගෙනිච්චා. අපි මේක ගත්තා. මොකද ඒගොල්ලන්ට මේක ලොකු වැඩි කියලා. This is good for me. මොකද මට ගොඩක් බඩු තියෙනවා දාන්න. මගේ ෆ්‍රිජ් එක නිකන් කලින් ෆ්‍රිජ් එක ගොඩාක් අර පැක් කරලා තිබ්බේ ඉඩ නැති නිසා. මම ආසයි ෆ්‍රිජ් එක කොහොම ලස්සනට ඕගනයිස් කරන්න. මම ඔක්කොම මේ හැම දෙයක්ම ක්ලීන් කරලා තමයි මේ තියෙන්නේ. 24 hours later තමයි අපි දැන් මේ ඕගනයිස් කරන්නේ. ඔක්කොම මම බොක්සස් වලට දාලා කන්ටේනර්ස් වලට දාලා තමයි ෆ්‍රිජ් එක සාමාන්‍යයෙන් අස් කරන්නේ. මම නිකන් දේවල් තියන්න කැමති නැහැ. මොකද ජරා වෙනවනේ. අපේ කෑම බඩු එහෙම left overs ඔක්කොම second shelf එකට දාලා ඊට පස්සේ drinks අර මේවා තියනවා නම් side එකට දාලා මේ මම මේ පෙන්නන විදිහට මේ අන්තිමට what ends up happening මොකද මට තමයි කරන වෙලාවෙදී හරියට මම දන්නේ නැහැ කොහෙද තියන්න ඕනේ කියලා. පස්සේ towards the end of this clip ඔයගොල්ලන්ට පෙනෙයි මම කොහොමද අන්තිමට හෙඩ් කරේ කියලා. I spend a lot of time in the kitchen. So ඒ කුස්සිය මම ලස්සනට තියාගන්න ආසයි organize කරලා මට ඕනේ බඩු ටක් ගාලා ලේසියෙන් ගන්න පුළුවන් විදිහට because I don't like a messy kitchen. එතකොට ඒක හරියම අමාරුයි කෑමක් හදන්න උනත්. Hi guys. Okay, then it's been a few days later and then වෙන කවුරුත් ආස වේවි කියලා but I'm very excited so much share කරන්න ඕනේ ඔයගොල්ලොත් එක්ක. මේක මගේ පාර්ට්නර්ගේ අයිඩියා එකක්. අපි ගියා එදා මේ මොනවාද වන් කෝෆේස් එකේ ගිහලා අපි කුල්ෆි එකක් ගත්තා. so කුල්ෆි එක ආවේ මෙන්න මේ විදිහට okay. මේ විදිහට ආවේ in like a මැටි හට්ටියක like චූටි මැටි හට්ටිය. මං සාමාන්‍යයෙන් මොන හරි දෙයක් හම්බුනාම ඒක විසි කරන්න කැමති නෑ. I'm trying to be less wasteful. ඒ වගේ මේ දැන් අපි ගත්තම මොන හරි දෙයක් හරි ග්ලාස් බොටල් එකක් ගත්තත් මම මේක හොදලා තියාගන්නවා. දැන් මේක ගත්තට පස්සේ මම හිතේ හිටියේ දැන් මොකද්ද මේක කරන්නේ කියලා අපරාධ විසික් කරන එක. So he came up with this great idea මේකට දාන්න කියලා. නෝ නෝ දාලා තියාගන්න. එතකොට මේක පාවිච්චි කරන්නද කියන්නේ මම දැකලා තියෙනවා මේ වගේ මේ හට්ටි වලට දාලා තියෙනවා කට්ටිය මේ ලුණු හරි like salt and pepper දාලා තියාගන්නවා. So this is a very cool idea. And then මම lid එකක් ගත්තා. මොකද එළිය තියන්න හොඳ නැහැනේ. So තිබ්බ glass bottle එකක lid එකක් අරගෙන and I just wanted to share this because this is so cool. මම මේකට මාරාසයි. Probably not fun for a lot of people but it's fun for me.
අන්න මේ හදන ලෑස්ති වෙන්නේ කොත්තුමි එකක්. මගේ යාළුවා ඇවිල්ලා හිටියේ එදා මේ හැමදාම මගේ කොත්තුමියකට මාර ආසයි. මම දන්නේ ඇයි කියලා. I'm not doing anything different like ලොකු මහලොකු වෙනසක් කරන්නේ නැහැ. මම සීසනින් පැකට් එක දාලා oyster sauce ටිකකුයි chili flakes ටිකකුයි තමයි additionally දාන්නේ. එනකොට යා මාර ආසයි ඒක කන්නේ. So I thought of sharing this. ඔයගොල්ලන්ට තෝරන නම් හදන්නේ විදියට. මේක එකක් මම වැරද්දුවා මේ පාර හදනකොට මම වතුර ටිකක් වැඩි වුණා. I'm gonna put this in and be like, oh, this is what my best friend likes. සාමාන්‍ය වතුර දාන්න ඕනේ 200 ml විතර. ඊට වඩා වැඩියෙන් දාන්න එපා. මොකද ඒකේ කියලා තියෙන්නේ 200 ml දාන්න කියලා. ඒ විදිහටම දාලා හදන්න. එතකොට වතුර වාෂ්ප වුණාම ඒ රහට හොඳට කන්න පුළුවන්. ඊට පස්සේ ඔක්කොම හදලා වුණාන් පස්සේ මම ඔයිල් පැකට් එක දාලා මික්ස් කරනවා. ඒකට කැමති ටොපින්ග්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම සෝසේජස් ටිකක් හදලා සෙසමි සීඩ්ස් ටිකක් උඩින් දැම්මා. එච්චරයි කරේ. මම එනම් මෙතනින් vlog එක නවත්තන්නම්. I hope you enjoyed it. කැමති නම් subscribe කරන්න. මම vlogs ගේනවා every week or so. I hope you have a great day. Bye.